බක්මහ අලුත් අවුරුදු වාරිත්‍ර සංස්කෘතිය නිසා තමයි අවුරුදු සම්ප්‍රදාය මේ විදිහට අපි හැමෝටම අපූර්වත්වයෙන් අත්විඳින්න පුළුවන් වෙලා තින්නේ. ඊට හේතුව තමයි වාරිත්‍ර කියන්නේ නොකල යුතු කොටස විරිත් හැටියට හඳුන්වනවා. ඒ වගේම මේවා තහංචි විදිහටත් කියනවා. වචනේ පදනම් කරගත්ත වාරිත්‍ර තියෙනවා. ප්‍රායෝගික ක්‍රියාකාරකම් වාරිත්‍ර සමුදායක් තියෙනවා. ඒ සිරිතත් එක්ක එකින් එකට පෑහුණු වාරිත්‍ර සම්ප්‍රදායක් තියෙන එක භාවිතාවත් එක්ක තමයි අපි කාටත් දැනෙන්නේ අපි වාරිත්‍ර අනුගමනය කළොත් සිරිත පවත්වාගෙන යන්න පුළුවන් කියලා. අවුරුදු උදාවේ සියලු නැකත් හා පදනම් වෙච්ච වාරිත්‍ර සමුදායක් තියෙන. එතකොට අපි දන්නවා නොනගත උදාවේදී සියලු වැඩපළවල් අත්හල යුතුයි. ලිපේ ගින්දර දල්වන්න බෑ. ඒක වාරිත්‍රය. ඒ වාරිත්‍ර අපි මේ විදියට රකින්න හින්දා තමයි ලිපගිනි දැල්වීමේ නොනවත්තා පවත්වාගෙන යමි සිරිත දිගටම සිදු කරන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව බලනකොට අලුත් අවුරුද්දේ නැකත් මුල් කරගත්ත සියලු සිරිත් එක්ක බැඳිලා තියෙන වාරිත්‍ර සමුදාය. පුලත් තතක් පිරිනමලා ආචාර කරන එක ලාංකීය අපේ සිරිත. හැබැයි බක්මහ අලුත් අවුරුද්දේ මේ සිරිත අපි අලුත් කරගන්න. ඒක විරිතක් එක්ක බැඳිලා තියෙන. විරිත තමයි අනිවාර්යයෙන්ම කළ යුතු කොටසක් තියෙනවා. ඒක නොකර සිටීමයි විරිත වෙන්නේ. අන්නේ කොටස ලාංකික සමාජයේ මේ වෙනකොට බිඳ වැටිලා. විරිතෙදි කියවෙන්නේ ඥාතිත්වයේ අනුව බුලත් අත පිරිනමලා ඊට පස්සේ නෑදෑකම අනුව කතා කළා කියනවා මගේ අතින් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි පෙර අවුරුද්දේ වරදක් වුණා නම් සමා වෙන්න කියලා. අන්නේ කියන එක නොකියා සිටීමයි විරිත බවට පත් වෙන්නේ. කියන්නට ඕනේ. එතකොට තමයි සිරිත එකිනෙකට පෑහෙන්නේ. මෙහිදී වෙන්නේ අපි දැනුවත්ව වැරදි වෙනවා. නොදැනුවත්ව කොච්චර වැරදි අපි අතින් වෙන්න පුළුවන්. මේ සියලු දේවල් හිත් වලින් අපි ඉවත් කරනවා. හිත් පිරිපහදු වෙනවා. එතකොට තමයි වැඩිහිටියාගේ ආශිර්වාදයේ සැබෑ ආශිර්වාදයක් බවට පත් වෙන්නේ. ඒ නිසා බක්මහ අලුත් අවුරුද්දේ සිරිත් සම්ප්‍රදායට අනුව බුලත් තතක් පිරිනමලා කතා කිරීම. මේකට කියනවා බක්මහ බුලත් දීලා කතා කිරීමේ සිරිත් සම්ප්‍රදාය කියලා. ගනුදෙනු තහංචි සමය පුණ්‍ය කාලය. මේක සංක්‍රාන්තිය කියලා කියනවා. අලුත් අවුරුද්දේ වාරිත්‍ර අතර මේ ගනුදෙනු තහංචියක් තියෙනවා. මොකද්ද ගනුදෙනු කියන්නේ? ගේ ඇතුළට කිසිවක් ගන්න බෑ. පුණ්‍ය කාලේ උදා වෙනකොට පන්සල් යනවා. ඒ පන්සල් යනකොට එළියේ තියලා තියෙන්නේ මල් පහන් සුවඳ දුම් මේ සියලු දේවල් ගෙදරින් එළියේ තියලා තමයි අරගෙන එන්නේ ගේ ඇතුළට ගැනීම තහංචියක. එතකොට මෙන්න මේ බිරිත උදා වෙන මේකට අපි කියනවා සංක්‍රාන්ති කාලය කියලා. 365 දවසක් ගත වෙලා එක අවස්ථාවක් උදා වෙන්නේ ලාංකිකයන් සියලු වැඩපළවල් අත්හරිනවා. ගිදර ලිපගින්දර නිමන්න ඕනේ. ආහාර අනුභවයේ තහංචියක්. වතුර ගන්න එක තහංචියක්. සියලු ක්‍රියාකාරකම් තහංචි වෙලා ඉන්නවා. ආගමික වතාවත් වල යෙදෙනවා. මෙන්න මේ ආගමික වතාවත් වල යෙදීම සහ සියලු වැඩපළවල් අත්හැරීමේ වාරිත්‍රයේ අනුගමනය කළොත් තමයි බක්මහ අලුත් අවුරුදු උදාවීමේ සොම්නස කියන එක බෙදා හදා ගන්න පුළුවන් වෙන්නේ. ඊට හේතුවක් තියෙනවා. අවුරුද්දකට එක වරයි ලැබෙන්නේ සියලු වැඩපළවල් අත්හැරීම. මේ වාරිත්‍ර අනුගමනය කළොත් තමයි අලුත් අවුරුදු උදාවක මහිමය ඉතසිතින්ම ඔබ සියලු දෙනාට බෙදා ගන්න පුළුවන් වෙන්නේ. බක්මහ අලුත් අවුරුද්දේ ලිපගිනි දැල්වීම හා බැඳුණු සිරිතත් එක්කම වාරිත්‍ර සමුදායකුත් තියෙනවා ඉෂ්ට කරන්නට ඕනේ. මේ වාරිත්‍ර කියලා කිව්වේ ලිප දල්වනකොට මේක බබලතුන්ගේනේ චාරිත්‍රයක් විදිහට කරන්නේ. අම්මා විතරක් හුදකලාව තනි පංගලමේ ලිප දැල්වීම වාරිත්‍රයක්. මෙහිදී මව පවුලේ සියලු දෙනාත් එක්ක තමයි එකතු පහදුවයි මේ ලිප දැල්වීම කරන්නේ. නැකත් වෙලාව අවශ්‍ය වෙනවා. සුබ දිසාව බලන්න ඕනේ. අලුත් ඇඳුම් ඇඟලාගෙන ඉන්නට ඕනේ. මේ වාරිත්‍ර අතර ඉතා වැදගත් වෙන දේ තමයි කල් වේලාව ඇතුව ලිප පිළියෙල කරලා තියෙනවා. පිළියෙල කරලාකේ සුද්ධ පවිත්‍ර කරලා අලුත් කරලා තියෙනවා. පෙර කාලේ නම් අපිට දර ලිප් තිබුණා. ලිප් බොක්කවල වල උයාගත්තේ. නූතනේ අපි ගෑස් පරිහරණය කරන්නේ. එතකොට මේ ගෑස් උඳුන් කල් ඇතුව පිරිපහදු කරලා මේ වෙනුවෙන් සෝදානම් කරලා තියෙන්න ඕනේ. මේ විදියට මේ වාරිත්‍ර අපි අනුගමනය කරනවා නම් තමයි අලුත් පරම්පරාවට මේ උරුමයන් පවරා දෙන්න පුළුවන් වෙන්නේ. ආහාර අනුභවයේ විරිත් ආහාර වගේම රසවත්. ඒ රසවත් භාවයේ විඳ ගන්න පුළුවන් වෙන්නේ විරිත නිවැරදිව අනුගමනය කළොත් තමයි.
පළමුවෙන්ම කරන්නේ සූර්ය කුමාරයාට නැත්නම් හිරු දෙවියන් උදෙසා අග්‍රශස්ත්‍ර කොටස වෙන් කර. ඊට පස්සේ ස්වාමියා තමුන්ගේ බිරිඳෑට පළවෙනි කට කවන්නට ඕන. තමුන්ගේ පවුලේ කොච්චර වැඩිහිටියන් මගේ අම්මලා තාත්තලා අප්පච්චිලා හිටියයි කියලා බෑ. බිරිඳට පළවෙනි කොටස කවන. ඊට පස්සේ පවුලේ වැඩිහිටියගින්දලා අතදරුවා දක්වා කොටස් කවන්නට ඕනේ. අවසානයේ ස්වාමියා හම්බ කරන්නා විදියට මා කටක් කන්න. සියලු දෙනා එකට ඉඳගෙන ආහාර අනුගමනය කරනවා. නැත්නම් ඒ කියන්නේ ආහාර ඕන විදියට භුක්ති සත්ති විඳිනවා. ඊට පස්සේ එකට ඉඳගෙන එකට කාලා එකට නැගිටින්න ඕනේ. එතකොට මෙන්න මේ සිරිත් එක්ක තමයි මේ ක්‍රියාවලිය බෙදලා තියෙන්නේ. හැබැයි එය අනුගමනය නොකිරීම තමයි විරිතක් බවට පත් වෙන්නේ. මෙන්න මේ විරිත් සමුදාය රැකගත්තොත් තමයි අනාගත පරම්පරාවට බක්මහ අලුත් අවුරුදු උදාවේ වටිනාකම් පවරා දෙන්න පුළුවන් වෙන්නේ. ජලය සබහා දහමේ ජීවයයි. මේ නිසා අපේ මුතුන් මිත්තෝ බක්මහ අලුත් අවුරුදු ගනුදෙනුවට තෝරාගත්තේ ජලය. නූතනයේදී මුදල් තෝරාගෙන තියෙනවා. හැබැයි ජීවේ තියෙන ජලයත් එක්ක. තමුන්ට ජලය ලැබෙන ස්ථානට යනවා. වැවක් දොලක් ඇලක් ලිඳක් වුණ තැන. ඒ ස්ථානෙට ගිහිල්ලා වතුර ටිකක් ගන්නවා. මේක තනි පංගලමේ අපේ අම්මවරු කරේ නැහැ. දියණිවරුත් එකතු කරගෙන ගියේ. ඒ වගේම ගනුදෙනුවක් තියෙනවා. ගනුදෙනුවේදී සබහා දහමට අපේ දේවල් එකතු කරනවා. ඉංගිනේරට කොස්දරා අඟුරු වගේ දේවල් දාන අතරම දියපතක් අරගෙන ඒට වඳලා ගෞරව කරන මේ වන්දනයත් එක්ක තමයි ජලයට බුහුමන් දැක්වීම කරේ. දරුවන්ට මේ සියලු දේවල් කියලා දුන්නා. එතකොට ජලයත් එක්ක මේ කටයුතු කරන එක තමයි සිරිත බවට පත් උනේ. ජලය අපවිත්‍ර කරන අනිකුත් සියලු ක්‍රියාකාරකම් විරිතක් බවට පත් වුණා. බක්මහ අලුත් අවුරුද්දේ දියණියන්ට වගේම දරු පරම්පරාවට ජලය විනාශ කිරීමේ විරිත් සම්ප්‍රදාය කියා හදා දුන්නා. රෝපණ නැකතට පැල ඉන්දුවන එක බක්මහ අවුරුදු චාරිත්‍රයක්. අපේ මුතුන් මිත්තෝ පරිසර සංවේදී කොටසක් වුණා. ඒ නිසා තමයි මේ නැකත් හදාගෙන පැල ඉන්දුම් කටයුතු කරන්නේ. හැබැයි වාරිත්‍ර සමුදායක් මේ හා බැඳිලා තියෙනවා. මම විතරක් තනි පංගලමේ මගේ ගෙවත්තේ පැලයක් හිටවන එක වාරිත්‍රයක්. සාමූහිකව එකට එකතු පහදුව කරන්න ඕනේ මගේ ගෙවත්ත විතරක් නෙමේ. වටපිටාවේ යාබත ගන් දෙවටවල් බෑ පිටි වෙන්න පුළුවන්. එලි මහන් ස්ථාන කල් වේලා ඇතුව හඳුනාගෙන සාමූහිකව පැල ටික හඳුනා ගන්නවා. පැලගෙන ඉන්දනවා විතරක් නෙමේ. වාරිත්‍රයේ දිගු පිළිවෙතක් තියෙනවා. මේ හිටවන පැල ආරක්ෂා කරන්නටත් ඕනේ. වගකීමත් අපිට පැවරලා තියෙන. එතකොට බක්මහ අලුත් අවුරුද්ද උදා වෙලා ඒ අවුරුදු සොම්නතෙන් පවුලේ සියලු දෙනා එක්ක එකතුව පැල හිටවලා ඒවා ආරක්ෂා කරලා බලා ගන්නවා. මේ සිරිතත් එක්ක තමයි අපේ පරිසර සංවේදී ගුණය පරපුරෙන් පරපුරට ආරක්ෂා වුණේ. තෑගි භෝග රැගෙන හතර පේරුවක නෑදෑ සනුහරයේ බැහැදකින්ට යන්නේක බක්මහ අලුත් අවුරුදු සිරිත. හැබැයි මේ සිරිත රැකගන්න පුළුවන් වෙන්නේ ඒ හා බැඳුණු වාරිත්‍ර සමුදාය අනුගමනය කරනවා. මම මගේ පවුල වෙනුවෙන් යනවා නම් හතර පේරුවේ නෑදෑයෝ බලන්න අන්න එතන වාරිත්‍රයක් තියෙනවා. මොකද්ද වාරිත්‍රය? මම ඉෂ්ට කරන්නේ මගේ පවුලේ උදවිය එකතු කරගෙන යාම. විශේෂයෙන්ම අම්මා තාත්තා සමග ඔවුන්ගේ දරු පරම්පරාව රැගෙන යාම. එතකොට මේ හතර පේරුවක් වෙනවා. ස්වාමියෙක් විදිහට මගේ අම්මා තාත්තගේ පරම්පරා දෙකක්, බිරිඳගේ අම්මා තාත්තා පරම්පරා දෙකක්. ඔවුන්ගේ නෑදෑ සනුහරේ සියලු දෙනා හතර පේරුවට අයිති වුණා. බක්මහ අලුත් අවුරුද්දේ අපි ලෙන්ගතුකම් වගාදිගා කරගන්නවා විතරක් නෙමෙයි මේ බාල පරම්පරාව රැගෙන යාමෙන් ඔවුන් නෑදෑකම් හඳුනා ගන්නවා, සිරිත් පිරිත් හඳුනා ගන්නවා. මෙන්න මේ වාරිත්‍ර සමුදාය සුරක්ෂා කරොත් තමයි මතු පරම්පරාවට බක්මහ උරුමය පවරා දීමට අපිට හැකි වෙන්නේ. අපේ වටිනාකම් සහ අනන්‍යතාවයන් සුරක්ෂා කරමු. සුරක්ෂාවෙන් අධි ආරක්ෂාවට. කෙවිල්ටන්